සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඕගොල්ලෝ හැමෝටම අතම කියනවා මම අවුරුද්දකින් විතර පස්සේ තමයි මේ වීඩියෝ එකක් දාන්න පටන් ගත්තේ. මොකද මම නෙට් හවුස් එක අලුතෙන් හැදුවා. ඒ හින්දා ගොඩක් පළ හැදුවා මිසක් වීඩියෝ එකක් දාන්න ඇත්තටම කාලයක් තිබ්බේ නැහැ. ඒත් එක්කම බබාලගේ වැඩයි ඒත් එක්කම ටිකක් අතපසු වුණා. ඒ වුණාට ඉතින් මගේ දන්න හැමෝම ගොඩක් කට්ටිය කෝල් කරලා අහනවා මැසේජ් කරනවා කී අවුරුද්දක් විතර වෙනවා. ගොඩක් අය කෝල් කර මැසේජ් කර අහනවා දැන් වීඩියෝ කරන්නේ නැත්තේ ඇයි දැන් මල් කරන්නේ නැද්ද කියලා. එහෙම නෑ මල් කරනවා. මම මේ දවස්වල කලේ මල් ළඟ නැතිවර ගොඩාක් එකතු කරලා ඒට අමතරව ගොඩාක් පළ හදාගත්තා. يعني පළ බෝ කරගත්තා. ඒකයි එහෙම උනේ ප්‍රමාදයක් උනේ. ඒ හින්දා මම අද ඉඳලා හිතාගෙන ඉන්නවා හැමදාම වීඩියෝ දෙක දාන්න කයි එකක් දෙන්න. මොකද පළ ගොඩක් තියෙන ඔයගොල්ලන්ට මට ඒවා සාධාරණ මිල කර දෙන්නත් පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලන් පළ අවශ්‍ය නම් මැසේජ් එකක් දෙන්න WhatsApp එක දාන්න ඔයගොල්ලන්ගේ WhatsApp නම්බර් එක එහෙම. ඒ හින්දා මේ ගොඩක් කට දැන් ඇන්තුනේ වර්ග හදන විදිහ දන්නවා. ඒ හින්දා මම ආයෙ කියා දෙන දෙයක් නැහැ. ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම මෙහෙම කොළ මෙහෙම පාට වෙලා තියෙන මේක බෝඩෝ මිශ්‍රණය. දැන් ඒක ගැනත් ඔයගොල්ලෝ දන්නවා ඇති. නුවන් අයියා හඳුනා දුන්න බෝඩෝ මිශ්‍රණය ඇන්තුනේ වල අංගමාරයට මුල් කුණු වෙන එකට මේ බෙහෙත ඇත්තටම හරිම හොඳයි. මමත් ගහන්න පටන් ගත්තේ ගිය මාසේ. හැමදාම ගහන්න දෙයක්වත් නැහැ. සත් මාසයකට එකපාරක් වගේ ගෙවුවාම ඇති මේ වර්ගයේ බෝඩෝ මිශ්‍රණය. එහෙනම් ඉතින් දැන් ඔයගොල්ලෝ මල් වගාව කොහොමද මගෙන් පළ ගත්ත කට්ටියගේ මල් හදාගෙන තියෙනවද කොහොමද ඒවා මට පුංචි විස්තරයක් දෙන්න. ඊට අමතරව ගොඩාක් ෆ්ලෑෂ් වර්ම එකතු කරගෙන තියෙනවා. ඊට අමතරව টොප් කට් තියෙන ඔයගොල්ලන්ට මම මේ දාන টොප් කට් ටික දෙන්න පුළුවන්. টොප් කට් සීසන් එක තියෙන්නේ. මේ වගේ පැලයක් 800කට දෙන්න පුළුවන්. මේ තියෙන්නේ පර්පල් අනොක්. එතකොට මෙතන ලිවියම් තියෙනවා. ඩයිනමයිට් රෙඩ්, කැනඩා බ්‍රවුන්, ඉතලි බ්‍රවුන්, බ්ලැක් නයිට්, ඉන්ඩිගෝ අනොක්. එතකොට බ්ලැක් නයිට් මේක ඇලෙක්සියා පර්පල්, නැනෝ ස්වීට්, සුගර් බොකිස්ට් වර්ග වලින් තියෙනවා. මද ස්ටොප් කට් 20ක් තියෙනවා. මට එකක් 800 ගාන දෙන්න පුළුවන්. ඔයගොල්ලන් රීසේල් එකක් කරන්න උනත් කියන්නේ ඔයගොල්ලෝ විකුණනවා නම් අරගෙන එහෙම නැත්නම් ඔයාලට මේක 800ට අරගෙන 1000ක් වගේ මිලකටවත් ආයෙ මේක රීසේල් කරන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නා නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලෝ මගේ WhatsApp නම්බර් එක දන්නවනේ. 0.73 670 211. මැසේජ් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට එහෙම පළ කුරිය කරලා එවන්නම්. ඊට අමතරව වර්ග ගොඩාක් හදාගෙන තියෙනවා. ඕගොල්ලන්ට හඳුන්වා දීමකුත් කරගෙන යන්නම්. මේ තියෙන්නේ ඩෙකෝ පර්පල් හරිම ලස්සන වර්ගයක් ඒකත්. මේක නම් ලිලියනේ දන්නවනේ. මේ තියෙන්නේ මිලියන් බ්ලැක් එක. මිලියන් බ්ලැක් එක නෙමෙයි සෝරි ට්‍රිලියන් බ්ලැක් එක. ඒක ලස්සන බුෂ් වගේ හැදිලා තියෙනවා පේනවනේ. ඒ සමතරව මෙතන ලිලි තියෙනවා. එතකොට බ්ලැක් නයිට්, කාඩිනල්, මිස්ටික් තියෙනවා. එතකොට රේන්බෝ තියෙනවා. මේ තියෙන ලාවා කියන්නේ ෆ්ලේම් කියන්නේ එකම වර්ගයක්. මේ තියෙන ලාවා වර්ගය. මම මේක හදලා තියෙන්නේ අර හතරස් වගේ පොට් එකක ලස්සන හැදිනවා ඒ වර්ගෙත්. එතකොට මෙතන තියෙනවා ඇන්තනීසියා පින්ක්, රෝජා, ඌතා. මේ තියෙන නෙට් හවුස් එක අලුතෙන් හදපු එක මගේ. මෙච්චර ප්‍රමාණයක තමයි තියෙන්නේ. දැන් ඇත්තටම කියනවා නම් දැන් මේකෙත් ඉඩ නැහැ. මම බිමක් තියලා තියෙනවා. හැම තැනම තියලා දැන් මේකෙත් ඉඩ නැහැ. ඇවිදින ප්‍රමාණය විතරයි තියෙන්නේ. යායකට හදාගෙන තියෙනවා. ඕගොල්ලොත් ගෙදර ඉන්නවා නම් ඉතින් මෙහෙම හදාගන්න කියලා මම කියන්නේ නැහැ. චූටියට පටන් ගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට ලොකුවට ව්‍යාපාරයක් විදිහට මේක පටන් ගන්න පුළුවන්. නැත්නම් මේ වගේ දෙයක් අපි හදන්නේ නැහැ නේද? ගොඩක් කට්ටිය මහන්සි වෙන්න ඕනේ. තමන්ගේ දේවල් කරගන්න සල්ලි අපිට අවශ්‍ය වෙන්න හින්දා මම කියන්නේ ගෙදර ඉන්න හැම කාන්තාවකටම පුළුවන් විදිහට මල් හරි බැන තමන් කැමති ඕනම ස්වයංක්‍රියාවක් කරගෙන පවුලේ ආර්ථික ශක්තිය නගා සිටවන්න පටන් ගන්න ඕනේ. මොකද මම දැන් මේක පටන් ගන්න අවුරුදු 10කට වැඩි. අවුරුදු 10 දී මෙහෙම පටන් ගත්තේ නැහැනේ මම පටන් ගත්තේ පුංචියට. ඒ හින්දා ඕගොල්ලන්ටත් පැය 10න් 15න් පටන් අරගෙන මේ වගේ ලොකු තවානකට යන්න පුළුවන් අවුරුදු 2-3ක් ඇතුළත. ඒක තමයි ඉතින් සාර්ථකත්වයේ රහස වෙන්නේ අපි නේද? කාන්තාව වුණාම
ගෙදරලා නිකන් කකා බිබී ඉන්න බැහැනේ. ගෙදර වැඩ කරනට අමතරව අපිටත් අපේ දේවල් ගන්න, බබලගේ දේවල් කරගන්න අනිවාර්යෙන් සල්ලි තියෙන්න ඕනේ. ඒ හින්දා මම හැමෝටම කියන්නේ පුළුවන් ඕනම දෙයක් මහාන රැකියාවක් හරි මල් හදන රැකියාවක් හරි ඕනම සාන රැකියාවක් තමන්ගේ මහන්සියෙන් කරලා ගෙදර ආර්ථික ශක්තිමත් වෙන්න පුළුවන්. ඒක තමයි ඉතින් කියන කෙනෙක් කරන්න ඕන එකම දේ. මේ තියෙන කාවත් ඔයගොල්ලන්ට කියනවා එක මදර් ප්ලාන්ට් එකයි ගත්තේ. හැබැයි ඒ මදර් ප්ලාන්ට් එක මම හිතන්නේ එකේ කට් කළාට පස්සේ සෑහෙන පැල දුන්නා. තාමත් බොටම් එකෙන් පැල දෙනවා. මම ගිය අවුරුද්ද ආපු කාලෙමයි කාවෙක් ගත්තේ. මේ තියෙන කාවකින් ගත පැල. ඒවද සමහර මම කට් කරලා ඒ වලුන් දැන් පැල දාලා තියෙනවා පේනවනේ. ඒ හින්දා මේක කියන්නේ අපිට ලේසියෙන් සල්ලි හොයාගන්න පුළුවන් මාර්ගයක්. ඒ හින්දා ඕන මාස 6ක් විතර පොඩි කට්ටක් විතර කන්න තියෙන පැල බෝ කරගන්න විතරයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ වයින් කෙලිම සල්ලි කරගන්න පුළුවන්. මේ තියෙන ලිවියම් පොඩි පැල කට් කරා මේ. ඒ හැම එකකම පැල 5 වගේ දාලා තියෙනවා. මේ පේනවද? මේ වගේ තව මාස දෙකක් යනකොට අපිට සල්ලි කරගන්න මාස දෙකක් යන්නේ නැහැ. මේවා ගෙලිවුවට පස්සේ ඉතින් මාසයක් විතර යනකොට අපිට මේවා රුපියල් 500 600ට වගේ සේල් කරන්න පුළුවන්. ඒ හින්දා ගෙදර කවදාවත් කට් කවුරුත් නිකන් ඉන්න එපා. මේ වගේ පුංචි දෙයක් පටන් අරගෙන ඕගොල්ලන්ගේ ආර්ථිකයට ශක්තියක් දෙන්න කියලයි මං කියන්නේ. ඒ හින්නම් ඕගොල්ලන්ට අවශ්‍ය ඕනම දෙයක් තියෙනමට WhatsApp message එකක් දාන්න. මම ඕගොල්ලන්ට ඒකෙන් පැල තියෙනවා නම් පැල හෝ මදර් ප්ලාන්ට් දෙන්නම් ඕගොල්ලන්ට. ඔයාලගේ ආර්ථික ශක්තිමත් කරගන්න ගොඩාක් හොඳ පිටුවහලක් වෙයි කියලා මම හිතනවා. මේ තියෙන්නේ টොප් කට් ටික. අවශ්‍ය නම් කෝල් එකක් දෙන්න. කෝල් කරන්න මේ WhatsApp message එකක් දාන්න. ඊපස් මම ඔයාලට reply කරන්නම්. එහෙනම් ඉතින් මම දැන්ට නවතින්නම්. හැමදාම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඕගොල්ලන්ගේ දැන් මංගෙන් ගත්ත පැලවල මල් පිපිලා තියෙනවා නම් මට WhatsApp message එකක් දාන්න. වල මල් පිපිලා තියෙනවා කියලා බයින් තියෙනවා. ඒත් දැන්නත් කමක් නැහැ. ඒ හින්දා ඕගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ තියෙන මල්ලඟ තියෙන මල් වලින් පොඩි ප්‍රමාණයක් විතරයි. මම අල්ලගෙන තියෙන හැම වර්ගෙම ඕගොල්ලන්ට ඊට පස්සේ පෙන්නන්නම්. එහෙනම් මම නවතිනවා. ඕගොල්ලන්ට තෙරුවන් සරණයි.